අද නම් කුණාටුවක් එන්න වගේ හදන්නේ. මගේ ඇස් පෙන්නේ නැති අම්මයි තාත්තයි කෑම අරන් එනකම් මග බලාගෙන ඇති. දෙයියන්ගේ පිටින් කුණාටුවට කලින් යන්න පුළුවන් වුණොත් හොඳයි. මේ පළතුරු වල බරත් එක්ක ඉක්මනට පියා බන්නත් අමාරුයි මට. අම්මයි තාත්තයි හොඳටම බය වෙලා ඇත්තේ. මොනා කරන්නද ඉතින්? අනේ මහත්තයෝ තාම පුතා ආවේ නෑනේ. මට නම් දැන් බයත් හිතෙනවා. කුණාටුවකුත් එනවා වගේ දැනෙනවා. මගේ පුතාට කරදරයක් නැතුව එන්න ලැබෙන්න ඕනි. හරි හාමිනේ. ඉතින් අඬන්නේ නැතුව ඉන්නකෝ. ඇස් පේන්නේ නැති අපි මොනවා කියලා කරන්නද? අද එන කුණාටුව ටිකක් සැරයි වගේ තමයි මට නම් දැනෙන්නේ. ඒත් මට විශ්වාසයි මගේ පුතාට කරදරයක් වෙන එකක් නෑ කියලා. අම්මේ තාත්තේ මම ආවා. අද නම් පළතුරු ගොඩක් අරන් ආවා. මේ පළතුරු ටිකේ බරත් එක්ක කුණාටුවෙන් බොහොම අමාරුවෙන් තමයි බේරිලා ආවේ. තව ටිකක් පරක් වුණා නම් අද මම කුණාටුවට අහු වෙනවා. අනේ පුතේ මං කොච්චරක් කියනවා නේද ඔය ඈත ගම්මාන වලට යන්න එපා කියලා කෑම හොයාගෙන. මේ ටික කාලයට තියෙන දෙයක් කාලා කොහොම හරි ජීවිතේ ගැට ගන්න බැරියේ. හරි අම්මේ. මෙච්චර රස පළතුරු ඉතින් මේ කැලේ නෑනේ. අම්මයි තාත්තයි බය නැතුව ඉන්නකෝ. මට හොඳට පුරුදුයි දැන්. අනිත් එක මම දැන් ලොකු ගිරවෙක්නේ. ඇස් වහක් කට වහක් නෑ. මෙදා පාර නම් ජයටම පළතුරු ටික හැදිලා තියෙන්නේ. තව දවස් දෙක තුනකින් ආව නම් හොඳට පැහිලා තියෙයි. සුපුරුදු විදිහට ගිරව ඇවිල්ලා පළතුරු අරගෙන යනවා. ඒත් එක දවසක් ගිරව හිතුවේවත් නැති විදිහට පළතුරු වත්තේ ඇති උගලකට අහු වෙනවා. අනේ මාව බේරගන්න කවුරුත් නැද්ද? කවුරු හරි මාව බේරගන්න. අනේ කවුරු හරි මාව බේරගන්නකෝ. එක් හරි සතෙක් උගලට අහු වෙලා වගේ. බේරගන්න කවුරුත් නැද්ද? උදේ ඉඳන් කෑ ගහන ඉවරයක් නැහැ. අපොයි මේ ගිරවෙක් නේද අහු වෙලා තියෙන්නේ. අනේ මට කරදරයක් කරන්න එපා. මාව නිදහස් කරන්න. මගේ අම්මයි තාත්තයි දෙන්නටම ඇස් පේන්නේ නැහැ. මට කරදරයක් වුණොත් ඒ දෙන්න බඩගින්නේ මැරෙලයි. ඒකට ඉතින් මම මොනා කරන්නද? මේ ගිරව පොලට අරන් ගියා නම් මට හොඳ ගානකට විකුණන්න තිබුණා. මගේ අහිංසක ඇස් පේන්නේ නැති අම්මයි තාත්තයි ගැන හිතලවත් මාව නිදහස් කරන්න. අනේ පින් සිද්ධ වෙයි යාට. පේන විදියට නම් මේ ගිරව ටිකක් බුද්ධිමත් ගිරවෙක් වගේ. මම කාලයක් තිස්සේ කරන්න හිතපු වැඩේට මූණා හොඳට ගැලපෙනවා. ඔබට පුළුවන් ද ගිරව මම කියන දේ කරන්න? ඔබට තියෙන්නේ අහල පහල ගෙවල් වලින් රත්තරන් වලලු මුතු මාල වගේ වටින දේවල් මට ගෙනහල්ලා දෙන්න. ඊට පස්සේ ඔබට පුළුවන් ඇතිතරම් පළතුරු අරගෙන යන්න මගේ පළතුරු වත්තෙන්. හරි එහෙනම් මම ඔබ කිව්ව විදියට රත්තරන් මුතු මාල ගෙනහල්ලා දෙන්නම්. මට වෙන කරන්න දෙයක්වත් නෑනේ. ඉතින් මේ විදිහට ගිරවා නපුරු පළතුරු වෙරෙන්දට පොරොන්දු වෙනවා වටිනා කියන දේවල් හොරකම් කරලා ගෙනත් දෙනවා කියලා. හොරකමට පුරුදු වුණ ගිරවා දිගටම මේ විදිහට වටිනා කියන බඩු අර නපුරු වෙලෙන්දට ගිහින් දුන්නා. මේ කිසි දෙයක් ගිරා අම්මයි ගිරා තාත්තයි දැනගෙන හිටියේ නෑ. අපොයි කෝ මේකේ තිබුණ මගේ මාලේ? මම දැන් ගලවලා කුස්සියට ගිය ටිකට ඒක අතුරුදන් වෙලානේ. කවුරුවත් එනව දැක්කෙත් නෑ. තව ටිකක් හොයලා බලන්න ඕනි. මගේ හොඳ ගිරවා. කොහොම ගෙනල්ලා දෙනවා නම් මම මගේ පළතුරු වත්ත මුණත් උඹට දෙන්නම්. දැන් ගිහිල්ලා බඩ පිරෙන්න පළතුරු ටිකක් කාලා අම්මටයි තාත්තටයි ටිකක් අරන් ඵලයන්. අනේ මහත්තයා ඉක්මනට එන්න. අන්න අර කිරව මගේ වලල්ල අරගෙන යනවා.
හාමිනේ මේ බෙරියම් දෙන්නේ මොන වලල්ලක්ද මොන කිරවෙද්ද? අනේ මහත්තයා අර කිරව මගේ වලල්ල අරගෙන ගියා. ඉක්මනට මොන හරි කරන්න බලාගෙන ඉන්නේ නැතුව. කොහේ හිටු හොරගෙඩියක් ඉඳා උඹට මගේ හොරකම් කරන්න හිතුවා මදි. උඹේ වෙලාවට මම සත්තු මරන්නේ නැත්තේ. නැත්තම් මම දන්නවා උඹට කරන්න ඕනේ මොකද්ද කියලා. ගිරවට කැටපෝලෙන් ඉඳලා වලල්ලක් තරන් ඒ මනුස්සයා යන්න ගියා. බිම වැටිලා වේදනාවෙන් සිටින ගිරවා අසලින් යන තවත් මනුස්සයෙක් දකිනවා. ඉතින් මේ මනුස්සයා ගිරවට බෙහෙත් කරලා සනීප කරනවා. ගිරවගේ කතාව අහපු මේ මනුස්සයාට ගිරව ගැන ගොඩාක් දුක හිතෙනවා. තමන්ගේ වත්තෙන් ඇති තරම් පළතුරු අරන් යන්න මේ මනුස්සයා ගිරවට අවසර දෙනවා. ගිරව තමන්ට උදව් කළ මේ මනුස්සයාට ස්තුති කරලා තනින් පිටව ගියා. එක දවසක් දූපතක නිදානයක් ගොඩ ගහලා තියෙනවා දකිනවා. ගිරවා ඉක්මනට තමන්ට උදව් කරපු මනුස්සයා හොයාගෙන එනවා. අපේ ගිරාරාල නේද? කාලෙකින් මේ පැත්තේ. අදත් පළතුරු ටිකක් කරා යන්න දාවේ. අම්මයි තාත්තයි හැම සනීපෙන් ඉන්නවද ඉතින්? හොඳයි. ඔයා වගේ හොඳ මිනිස්සෙක් හම්බුන නිසා අපි දැන් සතුටින් ඉන්නවා. ඒ වුණාට මම අද නම් ආවේ ගොඩක් වටින කාරණාවක් කියන්න. ඒ කාරණාවට පුළුවන් ඔයාගේ මුළු ජීවිතයම වෙනස් කරන්න. හැබැයිටම ගිරව මොකක්ද ඒ කාරණාව? මම දූපතට යන අතරතුරේ පුදුම දෙයක් තමයි දැක්කේ. දූපතේ කෙළවරක දිලිසෙන වගේ දැක්ක නිසා මම ටිකක් විපරම් කරලා බැලුවා. ඊට පස්සේ තමයි මම දැක්කේ රත්තරන් මුතු මැණික් පිරිච්ච නිදානයක් ගොඩ ගහලා තියෙනවා. ඉතින් මම හිතුවා මේක තමයි ඔයාට කළගුණ සලකන්න හොඳම වෙලාව කියලා. ඒකයි මම මේ ඉක්මනට ඔයාව හොයාගෙන ආවේ. අදම ගියොත් අපිට කවුරුත් දකින්න කලින් නිදානේ අරගන්න පුළුවන්. මොනවා? නිදානය? ඒ කියන්නේ මගේ වාසනාවන්ත කාලේ උදා වුණා. ගිරාරාලට පින් සිද්ධ වෙන්නේ. එහෙනම් අදම බෝට්ටුක සූදානම් කරගෙන ගියා නම් හරි නේද ගිරෝ? ගිරවයි මනුස්සයයි දෙන්නම දූපතට ගිහිල්ලා නිදානය අරගෙන ආවා. ඊට පස්සේ හැමෝම සතුටින් ජීවත් වුණා. හොඳ මනුස්සයා ගමේ ඉන්න ලොකුම පොහොසතා වුණා. අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න.